සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. අද අපි සංයුක්ත ආලෝක අන්වීක්ෂය යොදාගෙන සාක ශෛල නිරීක්ෂණය කරන්නයි හදන්නේ. ඔව් සඳලු. දැන් අපි බලමු මේ පරීක්ෂණය සඳහා අපට අවශ්‍ය වන ද්‍රව්‍ය මොනවද කියලා. අපි මේ පරීක්ෂණය සඳහා සංයුක්ත ආලෝක අන්වීක්ෂයක්, කුඩා ජල බීකරයක්, ලුණු කැබැල්ලක්, කදාවක් සහ වැසුම් පෙත්තක් යොදාගෙන තිබෙනවා. දැන් අපි සංයුක්ත ආලෝක අන්වීක්ෂයේ කොටස් ටික හඳුනා ගනිමු. මේ තියෙන්නේ උපනෙත. මේ තියෙන්නේ දල සීරු මාරුව. මේ තියෙන්නේ අවනෙත. මේ තියෙන්නේ වේදිකාව. මේ තියෙන්නේ දර්පණය. මුලින්ම අපි මේ පරීක්ෂණය සඳහා කදාවක් පිළියෙල කර ගනිමු. අපි දැන් මේ සංයුක්ත ආලෝක අන්වීක්ෂයට හොඳින් ආලෝකය යොමු කරගන්න. ඊළඟට අපි සකසාගත් කදාව වේදිකාව මත පිහිටුවා ගනිමු. අපි දැන් අවබල අවනත යොදා ගනිමින් දල සීරු මාරුවෙන් පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා ගනිමු. අද අපි බැලුවේ ලුණු සිවියක සෛල සංයුක්ත ආලෝක අන්වීක්ෂයකින් පෙනෙන ආකාරය. ඉතින් මෙවැනි පරීක්ෂණයකින් යලිත් හමු වෙමු. ආයුබෝවන්.